वर्ष 12 සියවසේ හිටියා ෆිසිකල් ඉතාම දුර්වල හැබැයි උපායශීලී දක්ෂ රජ කෙනෙක්. යෙරුසලම පාලනය කරපු 4 වෙනි බෝල්වින් රජතුමා. එතුමා අවුරුදු 13 දී තමයි රජ වෙන්නේ. එයා රජ වෙන්න කලින් එයාගේ ගුරුවරයා හොයා ගන්නවා. එයා ලාදුරු රෝගයක් කියලා. ඒ කාලේ විශ්වාස කරේ ලාදුරු රෝගේ බැක්ටීරියාවකින් හැදෙනවා කියලා නෙමෙයි. එයාලා හිතුවේ මේක දෙවියන්ගෙන් එන දඩුවමක් කියලා. මේ කාලය කුරුස යුද්ධ තිබ්බ කාලයේ සලාදින් කියන මුස්ලිම් අධිරාජ්‍යය. ඉතින් එයා උත්සාහ කරා ජෙරුසලම ආක්‍රමණය කරන්න. මේ කාලේ හිටපු පාප්තුමා හිතුවේ මුස්ලිම් අධිරාජ්‍ය අපි ආක්‍රමණය කරයි කියලා. අපි ඉවරයි කියලා තමයි යාලා හිතාන හිටියේ. පෝල්වින් රජතුමා කියන්නේ භක්තිමත් කිතුරුවෙක්, දෙවියන් වහන්සේ විශ්වාස කරපු කෙනෙක්. අවුරුදු 16 දී ආ යනවා සලාදින් කියන මුස්ලිම් අධිරාජ්‍යයට විරුද්ධව සටන් කරන්න. ඒ සටනට යන අවස්ථාවේදී මෙයාගේ දකුණු අත වැඩ කරන්නේ ලාදුරු නිසා. හැබැයි වම් අතින් සටන් කරන්න මෙයා පුහුණු වෙලා තිබ්බා. කොච්චර ශාරීරිකව දුර්වල වෙලා හිටියත් තමන්ගේ සෙනග වෙනුවෙන් සටනට පෙරමුණ දෙන්න ඕන කියලා තීරණය කළා. එයාට හිටියේ 3500 ක ආර්මි එකක්. හැබැයි සලාදින් කියන දක්ෂ උපායශීලී මුස්ලිම් අධිරාජ්‍යයට 26000ක් විතර හිටියා. මොහු සටන් කරා. පෝල්වින් රජතුමා ශාරීරිකව තාම දුර්වල වෙලා හිටියේ. අඩු ආර්මි එකක් හිටියේ. හැබැයි එයා ජයග්‍රහණය කරනවා. හිතා ගන්න බැරි විදිහට ජයග්‍රහණය කරනවා. දෙවියන් වහන්සේට පුළුවන් ඕනම දුර්වල මිනිසෙක්ව අතිවිශිෂ්ටයක් කරන්න. ඒක තමයි දෙවියන් වහන්සේගේ බලය.